ලංකාවේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශ්‍රාමිකව සිටිනකොට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් සමග කළ සාකච්ඡාවකදී කියනවා කහ සිවුරයි කළු කෝට් එකයි තරහ කරගෙන ලංකාවේ දේශපාලනය කරන්න බෑ කියලා. එතුමා ඒ ප්‍රකාශය කරනකොටත් කරේ ඔය දෙපාර්ශ්ව සමගව හැප්පිලා හොඳ පාඩම් ඉගෙන ගත්ත නිසා. අවාසනාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එකම දේශපාලන පුත්‍රයා ලෙස කටයුතු කරන අනුර දිසානායක ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා උගන්වූ මේ පාඩම ගැන අවබෝධයක් නැති බව තමයි ජනාධිපතිතුමාගේ හැසිරීමෙන් පේන්නේ. මුලින්ම මහා සංඝරත්නයේ තරහ කරගෙන අද මාලිමාව වෙනුවෙන් පෙනී සිටි භික්ෂුන් වහන්සේලාට දානයකට වඩින්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙන පසුබිමක අධිකරණයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අපහාස කරමින් නීති සංගමේ සභාපතිතුමාට එරෙහිව පෞද්ගලික මඩ ප්‍රහාර එල්ල කරමින් නීතිඥ ප්‍රජාවත් අත තරහ කරගෙන තියෙනවා.